ගරු තථාගතයන් වහන්සේ අපගේ අන්තර්ජාල YouTube channel පරිශීලනය කරන අපගේ හිතවතුන් ඒ වගේම අසන්නන්ගේ ඉල්ලීම පරිදි 2025 මැයි පළවෙනි දින එනම් අද දින නැවතත් අන්තර්ජාලය සඳහා ධම්ම සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමේ මුල් පියවරක් ලෙස මම ඔබ වහන්සේගෙන් ඍජු ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්න පුද්ගලිකව මාගේ ප්‍රශ්න නෙවෙයි. මේ ප්‍රශ්න අපගේ YouTube channel එක භාවිතා කරන අසන්නන් එහෙම නැත්නම් නරඹන්නන් එහෙම නැත්නම් අපි ඒක පරිශීලනය කරන එකේ ගැප් වෙලා තියෙන ප්‍රශ්නයයි මම උපකල්පනය කරන ප්‍රශ්නයක් තමයි ඔබ වහන්සේගෙන් මම අහන්නේ. තෙරින් වහන්සේ ඔබ වහන්සේට ශාස්ත්‍රවරයෙක් ඉන්නවද? නැත්නම් ඔබ වහන්සේට ගුරුවරයෙක් ඉන්නවද? මාම තමා මගේ ගුරුවරයා. හැබැයි එදා මම විවරණ අරන්. එදා කියන වචනේ අර්ථය මොකක්ද තෙරින් වහන්සේ? දැන් 2500කට එහා කාලෙක. වසර 2500කට පෙර. එහා කාලෙක විවරණ අරන්. ඒ විශ්වාසවන්තු මාර්ගය තමයි විවරුණේ මට. එතකොට එදා ආපු දුර දන්නේ නැති මම මේ සැරේ ආදුර දැක්කා. දීර්ඝ සසර ගමන. පටන් ගත්තේ කොතනින්ද කෙනෙක් කෙලවර කළ යුත්තේ කොතනින්ද කියන එක. දැක්කා. දැකලා තමයි මම මගේම සෝත්සාහයෙන්ම මම ගමන පටන් ගත්තා. ඒ දැක්ක දවසේ තමයි මම මේ භාවනාව පටන් ගත්තේ. මොකද එක වැඩක් තියෙනවා කරන්න ලෝකේ හැම කෙනෙකුටම අයිතිය හින්දා උපදිනවා අයිතිය නැත්නම් උපතක් නෑ. ඒකෙන් අදහස් වෙන ගරු තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ විසින් සිදු කළ ආර්ය පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස ඔබ වහන්සේ මේ උතුම් සත්‍ය හඳුනා ගැනීම සිදු කළා කියන දේ. ඒ සත්‍ය මම හිතන ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ. ලෝකේ එකම සත්‍යයයි තියෙන්නේ. එකම සත්‍යයි. එතකොට ඔබ වහන්සේ දේශනා කරන ධහම අපි දැන් ධර්ම සාකච්ඡා වට කීපයක් සිද්ධ කරලා තියෙනවා. ඒ ධර්ම සාකච්ඡා වට කීපයකදීම ඔබ වහන්සේගේ ධහම නැවත අවස්ථා ගණනාවකදී අපි ඉදිරිපත් කරලා තියෙනවා අන්තර්ජාලය සඳහා. අන්තර්ජාල YouTube channel එකට අලුතෙන් එකතු වන නවකයන්ගේ දැන ගැනීම සඳහා තමයි ඔබ වහන්සේගෙන් මම මේ ප්‍රශ්නේ යොමු කරේ. ගෞරවනීය තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ විසින්ම සිදු කළ ආර්ය පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි ඔබ වහන්සේ දේශනා කළේ මේ උතුම් සද්ධර්මය ඔබ වහන්සේ විසින් අඳුනගත්තා කියන එක, හොයාගත්තා කියන එක, පරීක්ෂණයකින් ප්‍රතිඵලයක් ලබා ගත්තා කියන දේ. මේ පරීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ලෝකේ නැති වුණා. ලෝකේ නැතිවීම. ලෝකය කියන එකෙන් ඔබ වහන්සේ අදහස් කරන්නේ මොකද්ද? ලෝකේ කියන්නේ හිත. හිත. අන්න කෙනෙක් මැරිලා උපදින්න ඕනේ. මැරෙන්න කලින් මරන්න ඕනේ. මරන්න ඕනේ අපගේ එඳ මැරෙන එක නෙමෙයි මැරනවා කියන්නේ. එහෙමයි කතා කරන්නේ. එඳ කියන්නේ කාමයට ඉන්න කෝඩුව. කාමයට ඉන්න කෝඩුව. ඔන්නෝක තමයි පුතේ අම්බලම නවාතැන්පොළ. මේක නවාතැන්පොළ. මේ නවාතැන්පොළ ඇතුලේ කාමය පැටව ගන්නවා. කාමයේ පැටව ගන්නවා. අන්නේ පැටව ටික මේ කාමයයි ඒ කාමයේ ගහින්ද පැටව ටිකයි මරලා දාන්න ඕනේ. එතකොට පිට වෙන්නේ කෙක්වත් නේ. එක වැඩයි ලෝකෙක තියෙන කරන්න කෙනෙකුට. ලෝකෙ කිසි කෙනෙකුට කැමති වෙන්න අකමැති වෙන්න දෙයක් නෑ. නැති එකක් ඇති වෙලා ඇති කරගෙන ඇති එක නැති කරගන්න බැරිකම. නැති එකක් ඇති වෙලා තියෙනවා. ඒක ඇති කරගත්ත ඒ නැති එක නැති කරගන්න බැරිකම. බෞද්ධකම නෑ කියන්නේ උතන. බුදු බව නෑ කියන්නේ උතන. බුදු බව නෑ කියන්නේ. බුද්ධ කියන්නේ අවබෝධය. ඒ අවබෝධය තමයි බෝධිය. සමස්ත ධම ඉතාමත් අපි සාරාංශගත කරලා ඔබ වහන්සේ දේශනා කරා කියලා මට වැටහෙන්නේ. මම දහම්මගේ ගමන් කරන පුද්ගලයෙක් බැවින් සමහර අපගේ අසන්නන් විසින් විවිධ
පෝස්ට් ඉදිරිපත් කරලා තිනවා. දැන් මේක පුතේ මේක අපිට ඉඳ හදාගන්න අම්බලමක් නේ එහෙමයි. මේක වැඩි කරලා දොල් වලින් හදලා තියෙන කියන එක නෙමෙයි අදාළ. මේක ඇතුලේ ඉන්නේ උන් මොකද? එහෙමයි තෙන්නස. එහෙමයි තථාගතයන් වහන්සේ. එතකොට මේකෙන් පිට වෙන්නේ මොකද? හුස්ම ටික යනකොට. අන්න පිට වෙන්න කලින් මේක ඇතුලේ මරන්න ඕනේ. මේක දාලා වෙන එකට යන එක මරණය නෙමෙයි. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවෝ නෑ. ඉන්නේ එළියේද ඇතුලේද? ඇතුලේ. එතකොට මම ඒ කට්ටිය මරන්න ඕනේ නේද තෙන්නස? එතකොට අපි අසන්නේකට මේකෙන් අදාළ හඬපටේ විතරක් අරගෙන තැනකට දාන්න පුළුවන් අම්මයි තාත්තයි මරන්න කිව්වා කියලා. නමුත් අපි එතනදී අදහස් කරන්නේ භෞතිකව ඉන්න අම්මයි තාත්තයි මරණ එක නෙවෙයි. ඒක තමයි අඟුලිමාල අභ්‍යන්තරේ අම්මා දැක්ක අම්මයි කියන අම්මත් මරනවා කිව්වේ. අභ්‍යන්තරයේ සිටින මම නැති කිරීම තමයි මෙතනින් අදහස් වෙන්නේ. මම නිවැරදිද ගෞරවනීය තථාගතයන් වහන්සේ? ඒක මමද මගේ වෙන තරමට මම ආලා. කොච්චරක් මගේද? මේ මගේ කිව්වා කාගේද? දැන් මේ මගේ කිව්වොත් බොරු. බොරු කියන්නේ කියලා සිල් දෙන්න බෑ, සිල් ගන්න බෑ. සිල් දෙන්න බෑ, සිල් ගන්න බෑ. මේක එක කෑල්ලක් මගේ වෙන්න බෑ. කාමයේ ඇතුලේ ඉඳගෙන මාර්යා ඉඳගෙන කුණ අල්ලගෙන කුමාරයා ඇවිල්ලා කුමාරිය ඇවිල්ලා මේක මගේ කියනවා සේරම. ඒක කාමයේ නැති කරන මාර්යා පරාජය කරන බුදුබව ලැබිලා නෑ කාටවත්. ඒ යථාර්ථය දකින්න සිද්ධාන්තයේ නෑ දන්නේ සිද්ධාර්ථය ඉපදිලා නෑ. සිද්ධාර්ථය ඉපදිලා නෑ. ගෞරවනීය තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ දහම පොතක අපිට ලියලා අනාගත પરම්පරාවට ලබා දෙන්න පුළුවන්ද? මම මේ කියන ටික මේ විදිහටම ලියලා තියෙනවා. කෙනෙක් මේක පටිගත කරලා මේ විදිහටම ලියලා තියෙනවා. කියපු දේ කියපු විදිහට කිව්වනම් තියෙනවා. හැබැයි ඒක ධර්මයේ නෙමෙයි. බොහොම අගනා මාතෘකාවට තමයි ඔබ වහන්සේ ප්‍රවිෂ්ඨ වුණේ. හැබැයි ඒක ධර්මයේ නෙමෙයි. ඇයි ඔබ වහන්සේ ඒක ධර්මයේ නෙමෙයි කියන්නේ? ඔබ දුටු සත්‍යයි ධර්මයේ. මා දුටු සත්‍ය මාගලවයි ඔබ දුටු සත්‍ය ඔබ ගන්න. මා දුටු සත්‍ය පෙන්වන්න බෑ. අපි එතනදී අදහස් කරන්නේ අපිට ධර්මයේ පොතපතක ලියලා ඔබට අවබෝධය ලබා දෙන්න බෑ කියන එකයි. බුදුරජාණන් වහන්සේට ධර්මයක් නෑ. එසේනම් නැති ධර්මයක් කෙසේද පොත්පත්වල සටහන් වුනේ? ඒ වචන ටික. වචන පමණයි, වචන හරබයක් පමණයි. දැන් මං කියනවා පුතාට අතක් නෑ කියලා. මතන අත් දෙකක් නෑ කියලා. ඔයා කියයි ඔය නැත්තේ. ඇයි නැත්තේ තියෙනවා. පුතා හොයලා බලන්න නැතුන් තියනවද නැද්ද කියලා. ඒක තමන් විසින්ම සිදු කළ යුතු ආර්ය පරීක්ෂණය. පරීක්ෂණය. ඔබ වහන්සේට සිදු කළ හැක්කේ මෙම ආර්ය පරීක්ෂණය සඳහා මාර්ගෝපදේශනය ලබා දීම පමණයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කිව්වා නම් නිවනක් නැහැ. බුදුරජාණන් වහන්සේ නම බිහි වෙලත් නැහැ එහෙනම් එයා නිවන් දැකලත් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් බිහි වෙලත් නැහැ එහෙනම් නිවන් දැකලත් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා ගත්තොත් ඒක ධර්මයකුත් නෙවෙයි. නෙවෙයි. මම මේ කාලීන මාතෘකාවක් මේ සඳහා භාවිතා කරනවා කියලා අපේ පරිශීලකයන් වැරදි අවබෝධයක් ගන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ශාස්ත්‍රවරයෙක් බුදුවරයෙක් කවදාවත් බුදුවරයෙක් ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කළ දෙයක් තමයි මෙතන කෙනෙක් නැති බව. එසේ ප්‍රත්‍යක්ෂ කළ කෙනෙක් කවදා හෝ දිනයක සමාගයේ භෞතික ශරීරයේ කොටසක් වන්දනීය කරන්න කියලා කෙනෙකුට පවසයිද? කවදාවත් නැහැ. මගේ කෙස් තියෙනවා වැඳපල්ලා කිව්වනම් බුදු වෙලා නැහැ. මගේ ඇට තියෙනවා වැඳපල්ලා කිව්වනම් බුදු වෙලා නැහැ. මගේ කකුල් පතුල් තියලා තියෙනවා වැඳපල්ලා කිව්වනම් බුදු වෙලා නැහැ. මගේ නම් මට නිවන්නේ අනිත් අයටත් ඒකට බැඳලා නිවන්නේ. මෙහෙම කරලා චුට්ටක බැඳුණා නම් නිවන නැහැ. අපි මේ අනුන්ගේ උපදූපනේ හොයන්නේ. තමන් ගැන හොයන්නේ නැහැ. තමන් පැත්තට හැරෙන්නේ නැහැ. දැන් මම එදා ඒ බුදුන් ගැන හිතුණා මට නිවන ප්‍රමාදණි.
අනාගත මෙතේ බුදු කෙනෙක් මෛත්‍රී බුදු කෙනෙක් පහළ වෙනකන් හිටියනම් මට මෙදා බුදු බව නෑනේ. ඒකට කල්ප ගානකට මිනිසත් බවට බාධාමෙන් දුන්නේ ගැලවෙන්න බෑ කිසි කෙනෙකුට බුදු නොවි. ඒක බුදු වෙලා ගැලවෙනවද ගැලවිලා බුදු වෙනවද? මේ මිනිසත් බව ලැබුණේ මොකක්වත් නොකළ එකාට. එයි මේ සියල්ල කරන එක අහපව් වැටෙන්නේ. හරි එක කරන්නේ එකයි තියෙන්නේ. දෙකක් නැති බව දැනගන්න එක. ලෝකෙ කොහෙවත් දෙකක් නෑ එකයි තියෙන්නේ. මොකක්ද ඒක? මේ පස් හතර ගින්දර හුලං හතර එකතුව. පස් වතුර ගින්දර හුලං හතර එකතුව. හතර එකතුව. කෝකට ගැටුණත් ඔය දෙක ගැටුණාද පිට. උපදිනවා. ඒක සත්‍ය දැක්කද දුක නෑ. දුක සත්‍ය නෙමෙයි. සත්‍ය දකින්නයි කියන්නේ දුක නෑ. දුක ඇත්තයි නෙමෙයි දුක් වෙන්න දෙයක් නෑ කියලා දකින්නයි ඕනේ. ඒතකොට බැඳෙන්න එකක් නෑ, පටිච්ච වෙන්න එකක් නෑ කියලායි දකින්න ඕනේ. මේ සබහාදහමට පටිච්ච වෙලා. අපි වචන හරඹයක් එක්ක එල්ලා ඉන්න තාක්කල් අපි කරන්නේ කාලේ නාස්ති කිරීමක් පමණයි. කාලිමෑනියෝ. මේ පහෙන් අරන් තියාගෙන පත්තිනි මෑනියෝ වෙලා අපරාධේ කාලිමෑනියෝ. කාලිකයා විතරයි. පැහැදිලි ගෞරවනීය තෙරණින් වහන්සේ අප විසින් නවක සමාජිකයෙක් නවක අසන්නෙක් අපගේ YouTube channel එක පරිශීලනය කරනවා නම් එයාට ඇති වෙලා තියෙන ප්‍රශ්නයකට පිළිතුර මම හිතනවා මේ අපි සාකච්ඡා කරපු උතුම් ධර්ම නෑ පුතේ මෙහෙම එකක් තියෙනවා. ඒගොල්ල පටු විදියට ඒගොල්ල දාගත්තු ආකල්පත් එක්ක ඉන්නකම් මේක තේරෙන්නේ. ඒ ආකල්ප වලින් බැහැර අහන්න ඕනේ. මොකුත් නොදන්න කෙනෙක් වගේ. වහන්සේ එතනින් අදහස් කරන්නේ රාමුවකට කොටු වෙලා ජීවත් වෙන්න එපා කියන එකද? මේ කොටුවෙන් තමයි අපි මිදෙන්න ඕනේ. කොටු වෙලා ඉන්නේ. තමාගේ සංස්කෘතිය තමාගේ උපැන්න සහතිකයේ තියෙන ආගම කියන රාමුවට කොටුවට දැන් සංස්කෘතිය අපිට මොකද්ද කළේ? දැන් අවුරුද්දක් ආවා ගිනි ජාලා වන්දු තවවත් සතෙකුගේ හදක් නැහැ. අපේ තියෙන තුට්ටු දෙක වියදම් කළා විතරයි. මොන සෙටේ මොකද්ද? අර පළමු රටාවටම ආවා මිනිහා. වෙනස් වුණාද? ඉතින් ඊළඟට වෙසා. අපි වෙනස් වෙනවද? එතකොට දැන් තෙමගුල සමරනවා. ඉපදීම. දැන් පුතා උපන්නේ කවදාද? මම නම් උපන් දවස මම තවමත් දන්නේ නැහැ. මොකද මගේ හිත ඉපදිච්ච දවස මට හොයාගන්න අමාරුයි. නෑ පුතේ කල්ප ගානකට කලින්. ඔව්. අන්න ඒ උපතෙන් හම්බුන රූපේ පළවෙනි රූපය. පළවෙනි රූපය. ඒ උපන් හිතට හම්බුන රූපේ පළවෙනි උපත. පළවෙනි රූපය. මේක නැවතත් පුනරාවර්තනය වෙමින් පවතිනවා නිදාකාරව පොස්සේ. සබහාදහමේ දෙකක ගැටීමෙන් ඇති වෙන ගින්නට රූපයක්. එතකොට ඒ ගින්නට රූපයක් නම් ඒ ගින්නම රූප මාරු කර ඇවිල්ලා මේකට රිංගුවා. දැන් උපත කවදාද? ඒ උපත පැහැදිලි කිරීම අතිශය ගැටලුකාරී. ඒ උපත නවත්තන බුදු බව ලැබිය කවදාද? උපත නවත්තන තාක්ෂණය තමයි ඔබ වහන්සේ දේශනා කරන්නේ. අන්න. එතකොට ඒක ලැබලා ඔබ බුදු බව ලැබිය කවදාද? මාර්ගයේ වඩන්න මාර්ගය දැනගත්තේ කවදාද? පළවෙනි බෝධිය පිහිටියේ කවදාද? ඔන්න මේ දහම අහපු පළවෙනි දවසේ. කී හැකිද ඒක? තමා විසින් අවබෝධය ලබාගත් දවස තමයි ඒක දේ දැනගත්තු දවස. ඔබ වහන්සේ අසපු දවස නෙවෙයි මම ඒක අවබෝධ කරගත්ත දවස. අවබෝධ කරගත්තු දවස. මම දේශනා කරපුවම අන්න කවදාද? ඔන්න බුදු බව. එතකොට කුමාරයා ඉපදුනේ කල්ප ගානකට කලින් එදා බුදු බව ලැබුව බුදු බව. එතකොට ඉපදීම බුදු වීම. දැන් කෙලෙස් නැති කරලා පිරිනිවීම වෙන්න ඕනේ.
මේ ස්කන්ධ මේ සේරම ස්කන්ධ ගොඩවල්. මේ සේරම ගොඩවල් ස්කන්ධ. මේ ස්කන්ධ ටික නැති කරලා එක පස් ටිකක් බව දැකලා දූවිල්ලෙම දූවිල්ලක් බව දැකලා. ඒකේ අයිතිය නැති කරපු දවස කෙලෙස් පරිනිර්වාණය. ඔන්න පිරිනිවන් පාලා. ඒ සතා මැල්ලා ඉවරයි. මැරෙන්න කලින් මරලා. ඒ කියන්නේ අපි මරණය කියන්නේ මේ කුණ දාලා යන දවස. ඒකට කුණ දාලා යන කෙනා යන්න කලින් කුණ අතෑරලා. අයිති අතෑරලා. අන්න එතකොට ස්කන්ධ පරිනිර්වාණය කෙලෙස් පරිනිර්වාණය. උනාට පස්සේ බුද්ධෝත්පත්තිය සිදු වෙනවා බුද්ධ දේශනාව කරන. අන්න එතකොට දැන් අතන උපාය දන්නවා අන්න එතකොට බුද්ධ පරිනිර්වාණයක් නැහැ. බුද්ධ පරිනිර්වාණයක් නේ. ඔව්. බුද්ධ බුදුවරු බිහි කරලා 10 දෙනෙක් පළවෙනි බෝධියට ඇවිල්ලා බෝධි බුද්ධාංකුරය ඇවිල්ලා බුද්ධාංකුරය බෝධි අංකුරය ඇවිල්ලා. ඒක බෝධි අංකුර 10ක් නම් බෝධි බුද්ධාංකුර 10ක් බුදුවරු 10ක් දෙනෙක් ලෝකෙට පහළ වෙලා. ඒ කියන්නේ ගැලවෙන නුවණ ඇති වෙලා ප්‍රඥාව ඥානෙ. ඒ තමාව ගලව ගන්නා නුවණ. ඒ කියන්නේ ලෝකේ කෙනෙකුට කරන්න බැරි වැඩක් කරගන්න නුවණ ඇවිල්ලා. නුවණ පහළ වෙලා තියෙනවා. නුවණ. එතකොට ලෝකේ අන්න එයත් වර්ණාරම් දැන්. ඒ කියන්නේ විශ්වාසවන්ත පාරමී පුරන්න පාර හම්බෙලා. ඒ කියන්නේ ගමන යන්න ගච්ඡාමි නොකිය ගච්ඡන්ද. සත්‍ය දැකලා බොරුවෙන් ගැලවෙන තමන් තමයි බුද්ධ කියන තැනට එන මාවත. එතකොට ලෝක සත්‍යය අයිතියක් නෑ අයිතිකාරයෙක් නෑ. එතකොට අයිතිකාරයෙක් නැති අයිතිකාරයෙක් නැති එක අයිතිකාරයෙක් වෙලා අපි මේ අයිතිය රකිමින් ඉන්නේ. එතකොට අයිතිය දාලා යන්නේ කොහොමද? අපි ධර්මයක් කරගහගෙන ඉන්නවා. අනුන්ගේ එක. මම අසත් ධර්මයේදී මගේ කිව්වද අසත් ධර්මයේ. මගේ නොවේ නම් සත් ධර්මයේ. එතකොට මගේ කිව්වේ ඒව කාගේද? සබාධමේ පුතේ සබාධමේ අපි දන් දෙනවද? සබාධමේ වතුර ටික අරගෙන මට දීලා මම පින් සිද්ධ වෙච්ච ආවිදියෝ. සබාධමේ ගහේ ගෙට්ටිය කොල්ටිය කල්ලා මලවල තම්බලා මට ගෙනත් දීලා මගෙන් පින් ගන්න. පින් සිද්ධ වෙච්ච ආවිදියෝ ගන්න. සබාධමට බයි පින් දෙන්න. ඉතා සාරාංශගත කළොත් ඔබ වහන්සේ දේශනා කරන්නේ සබාධමේ සූස්තරයෙන් ගැලවෙන තාක්ෂණය පමණයි. එච්චරමයි පුතේ. මං ගැලවෙන සූත්‍රය දැනගන්න ඕන. එතන අපිට කිය යුතු යමක්. එදා වැඳ දැන් පුතා වැඳන්නේ. වැඳ එකක් පස්ව ඉඳ අහගත්තේ මං ගැලවෙන සූත්‍රය. පටිසම්පාදයක් නැහැ. බැඳිච්චෙන් මම ගැලවෙන්නේ කොහොමද? මගේ දුකට හේතුව මගේකම. මගේ උනේ සබාධම. කෙනෙක් නැහැ. සබාධම මගේ කරගෙන මම බැඳිලා මට ගැලවෙන්න බැරුව. ගැලවෙන ක්‍රමය දන්නේ නැතුව. දැන් බුදුවරු පටිච්චසමුප්පාදය දේශනා කරන්නේ. පටිච්චසමුප්පාදය කියන්නේ පටිච්ච වෙනවා කියන්නේ බැඳෙනවා. බැඳෙන්න දෙයක් තියෙන්න දෙකක් බැඳිලා ගොඩක් හදා ගන්නවා පුතේ. දෙකකට බැඳිලා ගොඩක් හදා ගන්නවා. දැන් මේ දෙක මෙහෙම ස්පර්ශ කරනකොට ස්පර්ශයේදී හිතක් උපදින දැනෙනවා. ඒ දැනීම හැඟීමට අහු වෙනවා. අහු වෙලා මේක මට සුවය නම් සුවය මට ඕනේ කියනවා. සුවය නැතුව යනකොට මට දුක ශෝකය බයිනවා. සුවය වෙන කෙනෙක් ලැබුවොත් ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය එනවා. මං විතරක් මේ සුවය ලබනවා නම් මාන්නේ උදම්කම ආන්න පටිසමුපාදයි. හැබැයි මෙතන දෙකක් තියනවාද? බලන්න කියන්න ඕනේ මෙතන දෙකක් තියනවාද? තියෙන දෙකින් ගැලවෙන්න. එතකොට මේකට අත කිව්වොත් බොරු. මේකට දෙද්දක් කිව්වත් බොරු. සතර මහා ධාතු. පස් මේකත් පස්සේ නම් මේ දෙකම එකම පස් ටික නම් මේ පස් කොට අයිතිකාරයෙක් ඉන්නවද? අයිතිකාරයෙක් උනුත් අන්න පස් ටිකේ ගැලවිලි.
ඒතකොට අයිතිය කොතනද? එතන අතෑරියොත් එතන. ඔන්න අතෑරපු තැන නේරංජනා නේරංජනයක්. නේරංජනාව එතන. හිතන් දෙකක් නෑ. හිතන නෑ. කවුද හිතන නැති කලේ බෝධිය. බෝධිය දිහා බලපු හින්දා. අවබෝධයෙන් දැක්ක හින්දා. අන්න ලෝකෙන් මිදෙන සූත්‍රේ එකයි. දැක්කා වුණා, ඇහුණා වුණා, රස දැනනා වුණා, සුවඳ දැනනා වුණා, පහසට වුණා. පේනකොට, ඇහෙනකොට රස දැනෙන තුන් ලෝකේ. තුන් ලෝකෙන් මිදෙන්න ඕනේ තුන් ලෝකාග්‍ර වෙන්න. ගෞරවනීය තථාගතයන් වහන්සේ ධම්ම සාකච්ඡාවේ අවසාන වටේ අවසන් ප්‍රශ්නය මම ඔබ වහන්සේට යොමු කරන්න සූදානම් වෙන්නේ. මහානකම සහ මහාන භික්ෂු උපසම්පදාව යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද? යමක් මගේද ණය, මගේද බය, මගේද දුක, මගේද ශෝකය. මගේ නෙමෙයි ණය නෑ, බය නෑ, දුක නෑ, ශෝක නෑ. අන්න ඒක තමයි මහානකම. ණය නැති, බය නැති, දුක නැති, ශෝක නැති තැනට එනවා. සිවුර දා ගැනීම නෙමෙයිද? නෑ. සිදුරු ඇහුවා කියන එක සිවුර ඇඳලා කියන්නේ. මේ පහකින් ගන්න කොට නෑ ගත්තුවා නෑ. සිදුරු ඇහුවා සිවුර ඇඳ අඳන යන්ද පටිය බැන්දේ. අදලා දාගන්නේ අදලා දාගත්තුවා නෑ. ඇතුලේ දාගත්තුවා නෑ. ඒ කියන්නේ කාටවත් දෙන්න දෙයක් නෑ. එතකොට ඇදලා දාගන්නේ නෑ අඳ ගන්න. පිරලා ගත්තා. සුදුසු නුසුසු බැලුවා. කැමති අකමැති නෙමෙයි. කැමති අකමැති දෙකෙන් තමයි අපි මිදෙන්න ඕන. ওই දෙක තමයි කොටු වෙලා තියෙන්නේ. මජ්ක්‍ධිමා ප්‍රතිපදාවක් නෑ. දෙකට කොටු වෙලා මැදි වෙලා ඉන්නේ. මැදෙන් නිදහස් වෙන්න ඕන. නිදහස් වූ තැනකට එන්න ඕන. දැන් ඒකට මැදින් අපි මැදකට තැනක අහු වෙලා. ධර්මයේ කියලා එකටත් අහු වෙලා. සබාධානකට මිනිහායිකට දහංගට තුනකට අහු වෙලා. මට නිවනක් නැහැ කියන තැනමයි නිවන. ඒක තමයි ඒ හතර මහා ධාතුවට බැඳිලා හතර මහා ධාතුවට අයිතිකාරයක් නැති කරලා. හතර මහා ධාතුව කෙරෙහි තියෙන අයිතිය. මේක කෙනෙක්ද හතර මහා ධාතුවද? එතකොට මේ කෙනෙකුගේ ඇතද හතර මහා ධාතුවද? එතකොට දැන් පුතා ඇහුවානේ මහාන උපසම්පදාව. අන්නේක කරන්නා උපසම්පදාවේ. උපසම්පදායන. කුසලස්ස උපසම්පදා. කුණු නැහැ කෙලෙස් නැහැ. ඒ කුණු නැති කරන කෙලෙස් නැති කරන හිත ඉපදුනා. පහෙන් ගත්තු කොට නැහැ ගන්නෙ නැහැ. ඒක ගත්තු කොට නැති කරන්න හිත ඉපදුනා කියන එකයි උපසම්පදාව. ඒකට කියනවා කුසලස්ස උපසම්පදා. කුසලස්ස උපසම්පදා. අන්න ඕක තමයි පුතේ සම්බපාපස්ස කරනවා කියන්නේ. මේ පහේ අයිතියක් නැහැ, පහෙන් ගන්න ටිකක් නැහැ. අයින් කරලා. අයින් කරලා. අරහං කරලා. අරහං හන්ද තමයි රහත් කියන්නේ. අරහං කරන්න බුද්ධිය රජ කළ බුදුරජාණන් වහන්සේ විය යුතුමයි. ලෝකේ සත්‍ය වහලා තියෙනවා වැහුම් ඇරලා. මම මේක පස් ගොඩක් කියලා කාටද පේන්නේ? දැන් මේක දෙල්ල පස් වෙනවා කියලා කාටද පේන්නේ? ඒක බුද්ධිය උපදවා ගන්න ඕනේ අපිට ඒක දැක ගන්න. ඒ කියන්නේ දකින්න නුවණ ඉපදුනා. නුවණ ඉපදුනා උපසම්පදාව. තමන් හදා වඩා හම්බ කරගෙන ඇතුළට ගත්තු කොට අයින් කරන හිත ඉපදුනා. ඒක තමයි මහාන උපසම්පදාව. ගෞරවනීය තථාගතයන් වහන්සේ මම හිතනවා අපගේ කමෙන්ට් තීරේ අපගේ ධර්මාසන්නන් විසින් ඉදිරිපත් කළ තිබ්බ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුණා කියලා. ගෞරවනීය තථාගතයන් වහන්සේ අප මේ සිදු කරන්නේ ධම්ම සාකච්ඡාවක් පමණක් බැවින් තම තමන්ගේ ප්‍රශ්න තම තමන් විසින් විසඳා ගැනීම සඳහා ඔබ වහන්සේව හමු වෙන්න ඕනේ පුතේ. අනිත් අය එක කතා කරලා හරියන්නේ නැහැ. මමද කිව්වේ ඒක එතෙන්ට එන්න ඕනේ අහන්න. විනායකෙන් ප්‍රශ්න අහන්න බෑ. ප්‍රශ්න වලට උත්තර මගෙන් ඇසුවට ඇති වැඩක් නෑ. මොකද මම ධර්මයේ දේශනා කරන පුද්ගලෙක් නොවන බව මම පැහැදිලි කරලා කියන්නම්. පසේබුදුන්ට බණ කියන්න බෑ. බුදු පසේබුදු මහරහත් තුන්තරා බෝධිය සම්පූර්ණ වෙනවා සම්මා සම්බෝධියටපත් වෙන්න ඕනේ. එතකන් දැන් මේ අනුන්ගෙන් අහගත්ත එකනේ. අනුන්ගෙන් අහගත්තාම කිව්වහම අනුන්ගේ ගැටලේ හඳ බෑ. එතකොට එයා හිර වෙනවා. එතකොට මෙතනදී දහම් ගැට නැහැ.
ගැට ගැහෙන්න එකක් නෑ. මේ කළ යුතු දේ දැනගත්ත බුද්ධ. මහාන උපසම්පදා විවරණ ලැබුවා, පාරමී පුරන්න පාරක් හම්බ වුණා. පාරමී පුරන්න පාරක් හම්බ වුණා. එතකොට සතාට බෝධිය පහළ බෝධිසත්ව වෙන්නේ එතන. සතාට බෝධිය පහළ වුණා. බුද්ධිය බුදු බව ලැබුණා. එතකොට බෝධිසත්ව වුණා, සෝතාපන්න වුණා කියන්නේ ওই ටික. ඒ කියන්නේ මගෙන්තර මං ගලවන්න කිසි කෙනෙක් නැහැ. ඔබෙන්තර ඔබ ගලව ගන්න කිසි කෙනෙක් මටත් බෑ. ඉතින් එදා කෙසට කකුල් පතුල් කොහොමද බුදුන් ගලවන්නේ? කෙනෙක් ගලවන්නේ. එදා කවුද බුදුන් ඇඳින්නේ? එදාට කවුද කන්ද ටිකක් දුන්නේ? දැන් හැමෝම පිළිමෙන් මෙන්න බුදුන් අඳුරනවා. මේ කුණුකයේ වක්කලී මේ කුණුකයේ බුදුන් නෑදේ කියලා දේශනා කළා අලුනේ. අන්න ඒ දේශනා කළත් මේ කුණුකයේ බුදුන් ඉන්නවා කියලා තවත් කියන්නේ. ඒක තමයි කුණ නෙමෙයි බුදු වෙන්නේ හිත. කුණ අතහැරපු හිත. කුණක් කියලා දැකපු හිත. කෙනෙක් නෙමෙයි කියලා දැක අන්න ඒක තමයි පුතේ සම්මා. ඇත්ත ඇති සැටියෙන් දකින්න. ගෞරවනීය. ඒකෝ සම්මා තුල පුතේ දිට්ඨි නෑ. දිට්ඨි නෑ. මිත්‍යා විරිෂ්ටි ඉන්නේ. සම්මා දිට්ඨි කිව්වොත් වැරදි. එතකොට සම්මා වූතෙන් අටක් නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නෑ. ගෞරවනීය තථාගතයන් වහන්සේ, අපි ධර්ම දේශනාව අවසන් කිරීමේ අවසන් අදියරට ඇවිත් ඉන්නේ. ඔබ වහන්සේගෙන් ප්‍රශ්න විසඳා ගැනීමට අපි මේ කරන්නේ මාර්ගෝපදේශන ක්‍රියාවලියක් පමණයි. ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න අපිට හැකියාවක් නැහැ. ඒ පිළිතුරු ඔබ ලබාගත යුත්තේ අපගේ ගෞරවනීය තථාගතයන් වහන්සේ විසින්. විල්වත්තේ පත්මනන්දා ගෞරවනීය තථාගතයන් වහන්සේ විසින් හමු වෙලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඔව්, තව ප්‍රශ්නයක් තියෙනවනේ. ගෑනුන්ට පුළුවන් ද බුදු වෙන්න? එතකොට පුතේ ගැහැණු පිරින් ભેදයකින් තොරව සියලු දෙනා කාන්තාව ගැබ් ගන්නවා. දරුවේ අර කරුණයක් කුසට රිංගීම නෙමෙයි මුල් උපත සිදු කරන්නේ හැම සතාවෙකින්ම. කාමෙන් නැන්තෙට ගිය හැමෝම කාන්තාව. ගැබ් ගන්නවා. එක්කෙනෙක් ළඟ කෝටි ගණනක් උපද්දනවා. අන්නේ උපද්දපු ටික නැති කරන්න ඕනේ මහා පුරුෂ වෙන්න. මහා පුරුෂ ගති ලක්ෂණ ඇති කරගන්න. මහා පුරුෂ ලක්ෂණ එන්නේ එතන.